Hello guys, welcome back to my channel and this is your Hungry Explorer. ඉතින් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ ෆෝන් එකේ ගැලරිය ඉක්මනටම ෆුල් වෙන එක. විශේෂයෙන්ම අපි කොහේ හරි ගමනක් ගිහින් ආවොත් පාටි එකක් ට්‍රිප් එකක් වගේ අපේ ගැලරියේ ෆොටෝ 100ක් 200ක්වත් අඩුම ගානේ තියෙනවා. සමහරක් විට මේ වලින් භාගයක්ම අපිට වැඩක් නැතිව වෙන්න පුළුවන්. ඉතින් අද අපි කරන්න යන්නේ අපේ මෙමරිස් ආරක්ෂා කරගන්න ගමන්ම අපේ ගැලරිය එක ක්ලීන් අප් කරගන්න එක. කොහොමද එහෙම කරන්නේ? ඒකට දෙන එක විසඳුමක් තමයි මෙමරි ජර්නලින්. ඉතින් එක එක්කෙනාට ආවේනික වශයෙන් මේ මෙමරි ජර්නල් එක හදාගෙන යනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම කොහොමද මගේ මෙමරි ජර්නල් එක හදන්නේ කියලා. මුලදී නම් මම ජර්නලින් වලට එච්චර කැමති වුණේ නැහැ. මට හිතුනේ ඒක නිකන් කාලේ නාස්ති කිරීමක් වගේ. ඒ වුණාට මම මේ කාලේ කරන ෆන්ම වැඩේ තමයි මේ ජර්නලින්. විශේෂයෙන්ම මගේ මෙමරිස් මම ජර්නල් එකට ඇතුළත් කරනවා. ඒක තමයි මම මේ ටිකේ කරන ෆන්ම දේ. ඒකෙන් මට ප්‍රයෝජන කීපයක් අත් වෙනවා. එකක් තමයි මගේ මෙමරිස් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි මම ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරේ iPad එක. ඒ iPad එකේ තමයි මගේ ඉස්කෝලේ අනිත් යාළුවන්ට නම් ෆෝන්ස් තිබුණා වුණාට මට තිබුණ නැහැ. ඉතින් අපි ඒ කාලේ ගත්ත ෆොටෝස් ගොඩක් ඒවා මගේ iPad එකේ තමයි තිබුණේ. හදිස්සියෙම iPad එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් එතකොට මගේ මෙමරිස් ඔක්කොම මට නැති වුණා. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබ්බ මෙමරිස් ඔක්කොම මට නැති වුණා. මං ගාව දැනට ඉස්කෝලේ යන කාලේ ගත්ත ෆොටෝස් වලින් තියෙන්නේ උපරිම උනත් ෆොටෝස් 10ක් විතර. ඉතින් ඒ වගේම තමයි මගේ පළවෙනි ෆෝන් එක අවුරුද්දක් යනත් කලින් එකපාර වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ඊට පස්සේ මම ඒක හදන්න දුන්නා. ඒ වුණාට මගේ ගැලරි එකේ තිබ්බ ෆොටෝස් මට ගන්න බැරුව ගියා. ඒ ගැලරි එකේ මට වැදගත් විශේෂ ෆොටෝස් ගොඩක් තිබුණා. මගේ යාළුවොත් එක්ක මම ගත්ත එක ගමන් ගිහිල්ලා ගත්ත ෆොටෝස් මෙමරිස් ගොඩක් තිබුණා. ඒ වගේම තමයි ඒ කාලේ මගේ කොණ්ඩේ තිබුණා මගේ ධනිස්ස ගාවට එනකම් මම කලින් වලට කියලා ඇති. ඉතින් ඒ මගේ කොණ්ඩේ දිග කාලේ ගත්ත ෆොටෝස් ගොඩක් මගේ ෆෝන් එකේ තිබුණා. ඉතින් දැන් ඒව එකක්වත් මට නැහැ. ඒ හින්දා මම හිතනවා මේ මෙමරි ජර්නලින් කියන එක වැදගත් වෙනවා කියලා අපේ මෙමරිස් ආරක්ෂා කරගන්න. මම කියනවට විශ්වාස ගන්න ඒක හරිම ෆන් දෙයක්. හරි, එහෙනම් අපි පටන් ගමු. මම මෙමරි ජර්නල් කරන්න ගන්නේ මෙන්න මේ පොත. අතර මේක ස්කෙච් බුක් එකක්. ඉතින් ඔයාලට මේ වගේ එකක් ගන්න ඕනේ. ඔයාලට ඉතින් ගෙදර තියෙන ඩයරියක් හරි ගන්න පුළුවන්. ඉතින් අද මම මගේ මෙමරි ජර්නල් එකට එකතු කරන්නේ මම බුක් ෆෙයා ගියපු එකේ මෙමරිස් ටිකක්. මම බුක් ෆෙයා ගිහිල්ලා අතරම මට ෆොටෝස් ගන්න හම්බුනේ නැහැ ගොඩක්. ඒකට බුක් ෆෙයා එකත් ඒක මාරම මෙමරි එකක්. ඒක හරිම ආසයි මට පොත් ගොඩක් තියෙන තැනක්නේ. ඒක නිකන් පිස්සු වගේ. කොහොම හරි මම ගත්තේ ෆොටෝස් දෙකයි ඇත්තටම කියන්නේ. මම ඒවා print outs අරගෙන ආවා. මේ දෙක මේ තියෙන මගේ මම ගියපු යාළුවෝ දෙන්නත් එක ගත්ත ෆොටෝස්. මේ තියෙන්නේ අපේ entrance ticket එකේ ඉන්නුනේ මේක. එන්නේ ඒකේ ෆොටෝස්. මම Pinterest එකේ මේ තීම් එකට ගැලපෙන ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරා. මේ තියෙන ඒ ෆොටෝස් ටික. ඉතින් ඔයාලටත් එහෙම කරන්න පුළුවන්. ඒ වගේ මම කියන්නේ මෙමරි ජර්නල් එකට ෆොටෝස් විතරක්ම නෙමෙයි දාන්නේ. ඒකට මම ගොඩක් දාලා තිබුණා. මම ට්‍රිප්ස් ගියපු අයින් ඒ තැන් වලින් ගෙනාපු මල් ප්‍රෙස් කරලා එතකොට ඒවට මම දාලා තිබුණා ටැග්ස් දාලා තිබුණා. එතකොට බුක් මාක්ස් දාලා තිබුණා. මෙමරි එකක් වශයෙන් මට තියාගන්න අවශ්‍ය වැදගත් වෙන ගොඩක් දේවල් මම මේකට දාලා තිබුණා. හරි ඉතින් මම ඔයාලට කිව්වනේ මේකට ඕන දෙයක් එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ ෆොටෝස් ටිකට අමතරව මම ගාව තියෙනවා මේ බුක් ෆෙයා එකට අපිට එන්ට වෙද්දී දෙන මම දැන් මේක ටිකට් එකද මම දන්නේ. කොහමරි මේක තියෙනවා. තව ඔයාලට පික්මී එකෙන් හම්බ වෙන්නේ නැති මේ වගේ පොඩි බුක් මාක් එකක්. පික්චර් එක ගන්න ඕන පේන කියලා මෙතන මේක ගන්න
ගොඩක් හේතු වෙන්නේ මේ තියෙන ට්විස්ටඩ් ලව් මම හිතන්නේ පේන විදිහට මේ පිච් එක එච්චර පැහැදිලි නෑ. ට්විස්ටඩ් ලව් කියලා මේ පොත මම මේක දැක්කා බුක් ෆෙයාර් එකේ දෙනා මේක හැමතැනම වගේ තිබුණා. ඉතින් අතට මට මේක ගන්න ලොකු ආසාවක් ආවා. බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න පික්චර්ස් දෙකක් මම print out අරන් ආවා. එහෙනම් අපි අලෝගමු. හරි. ඉතින් මම අලෝගන ඉවරයි. මේ තියෙන්නේ මගේ මෙමරි ජර්නල් එක. ඔන්න පේන ඇති. ඉතින් මම ගත්ත ෆොටෝස් දෙක. මේ දෙක. අතරම කියනවා මම මේක මේ එක පිටුවකට තමයි කරන්න හිටියේ. උනට මේ එක පිටුවකට එක් කරන්න මදි. ඒකින්ද මම ඊටපස්සේ ඉන්න කරා පිටු දෙකකට යනවා. මොකද මේ දෙකත් අලවන්න ඕනේනේ. ඒ හින්දා මම තීරණය කරා පිටු දෙකකට යන්න. හැබැයි ඒක ලස්සනට ආවා. හරි. ඉතින් දැන් මගේ මෙමරි එකත් සේව් වෙලා තියෙන්නේ. ඒ වගේ මගේ ගැලරියත් ක්ලීන් අප් කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් try කරන්න. අනිවාර්යෙන් try කරන්න. මේක හරිම fun. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මං ගිහලා එන්න. goodbye.